ආයුෂ බොහෝ වේවා සියලු දෙනාටම. අපි දැන් රැඳී සිටින්නේ දෙගලතිරිය රජමහා විහාරයේ. එතකොට මේම කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙගලතිරිය තියෙන ගම්මානයේ තමයි මෙම විහාරස්ථානයේ පිහිටලා තියෙන්නේ. කෑගල්ලේ ඉඳලා කිලෝමීටර් 16ක් ආපු තැන තමයි දෙගලතිරිය රජමහා විහාරස්ථානය හම්බ වෙන්නේ. ඒ වගේම තමයි මෙම දෙගලතිරිය රජමහා විහාරස්ථානයට අපට පිවිසෙන්න පුළුවන් මාර්ග දෙකක් තියෙනවා. දෙගලතිරිය ගම්මානය හරහත් අතුරුපාන කියන ගම්මානය හරහත් මෙම විහාරස්ථානයට අපට පිවිසෙන්න පුළුවන්. මේ ස්ථානයේ දැක ගන්න පුළුවන් මෙම ලෙන් විහාරයක් තමයි මෙතන නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ දෙගලතිරියේ තියෙන මේ ගල් පර්වතය ආධාර කරගෙන තමයි මේ ලෙන් විහාරය හදලා තියෙන්නේ. ඒ වගේම තමයි අතන තව විහාර මන්දිරයක් තියෙනවා. ඒක අටවිසි බුදුවරුන්ගේ පිළිම වහන්සේලා තැන්පත් කරලා වන්දනා කරගන්න පුළුවන් විහාර මන්දිරය තමයි අර ස්ථානයේ තියෙන්නේ. ඒ වගේම තමයි දෙගලතිරිය ගල් පර්වතයේ මුදුනට පිවිසෙන්න පුළුවන් මාර්ගය මෙම ස්ථානයෙන් තමයි දැක ගන්න අපිට හැකියාව ලැබෙන්නේ. අපි ගිහිල්ලා බලමු. මේ ස්ථානයේ ඇත්තටම මේ ගල් පර්වතයට ගොඩ වෙන්න ලේසි වෙන විදිහට ආධාර කණුවක් සකස් කරලා තියෙන අත්වැටක්. ඉතින් ඒ හරහා තමයි මේ ස්ථානයට පිවිසෙන්න තියෙන්නේ. ඒ වගේම තමයි මෙතන තියෙනවා ගල් පහන් කණුවක්. ඉතින් විශාල ගල් පහන් කණුවක් තමයි තියෙන්නේ. අපි අහලා තියෙන විදිහට මේක භාවිතා කරලා තියෙන්නේ මේ දෙගලතිරිය ගල් පර්වතය හරහා ගමන් කරනකොට අවශ්‍ය ආලෝකය සපයා ගන්න තමයි මෙම ගල් පහන් කණුව යොදාගෙන තියෙන්නේ. උන් අපි ඉස්සරෝම චෛත්‍ය රාජානන් වහන්සේ වන්දනා කරගන්න ආවා. ඉතින් අපි බලමු ඇතුළට ගිහිල්ලා කොහොමද තියෙන්නේ කියලා. මෙම ලෙන් විහාරය ඇතුළ එක් කොටසක විෂ්ණු දේවාලය, විෂ්ණු හාමුදුරුවන්ගේ දේවාලයක් මේ හදලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන විෂ්ණු මෑණියන්ගේ විෂ්ණු දෙවියන්ගේ පින්තූර අපිට දකින්නට ලැබෙනවා. ඒ වගේම මේ වහලය ඊටාම හරණ එකක් කියලා තමයි පෙන්නලා යන්නේ. මේ ලී වලින් තමයි සකස් කරලා තියෙන්නේ. ඇත්තටම දිරලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ඓතිහාසික වටිනාකමක් තියෙන බව හැමෝටම දැක්කම ඔයගලන්ට පේනවා. ඔන්න අපි මෙම පර්වතයේ මුදුනට ඉතින් පිවිසෙන්න තමයි යන්නේ. ඉතින් මේ මාර්ගයේ තියෙන්නේ බොහොම පටු මාර්ගයක් තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ පඩිපෙල් මේ වලින් සකස් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ මේ ස්ථානයෙන් ගොඩ වෙනකොට මෙහෙම ප්‍රවේශමෙන් ගොඩ වෙන්න ඕන. මෙම ගල මුදුනට ගොල්ලන් ඔන්න මේ ගල් තලාවට අපි ගොඩ වුණා. ඉතින් මේ දෙගලතිරිය රජමහා විහාරයේ විශේෂම ස්ථානයක් තමයි මේ ගල් පර්වතය. ඉතින් මේක පිහිටලා තියෙනවා මීටර් 500ක් පමණ මේ ගල් පර්වතය දිගට පිහිටලා තියෙනවා. ඉතින් පළලින් ඉතාමත්ම කුඩා ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මේ විහිම කියන්නේ මේ ගල් තලාව දිගේ ඉස්සරහට අපිට ගමන් කරන්න පුළුවන්. අපි පොඩ්ඩක් බලමු මේ ගිහිල්ලා මෙම ගල උඩට ගොඩ වුණාම අපිට දැක ගන්න පුළුවන් බතලේගල දැක ගන්න පුළුවන් ඌරා කන්ද. එතකොට ඒ වගේ මේ විශේෂ ස්ථාන කීපයක් මෙම ගල් මුදුනට නැග්ගහම අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේ ලස්සන ස්වභාව සෞන්දර්යයක් තියෙන ඊටමත් අලංකාර මනරම් රමණීය සුන්දර පරිසරයක් තමයි අපිට දැක ගන්න පුළුවන් මේ පාර්වතී මුදුනට නැග්ගහම. දෙගලතිරිය රජමහා විහාරයට පිවිසෙනකොටම මෙන්න මේ ස්ථානයෙන් තමයි පිවිසෙන්න තියෙන්නේ. අපිට මෙතන දැක ගන්න පුළුවන් විහාරයේ මළුව මෙතන පිහිටලා තියෙනවා. විහාර මළුව ඇතුලේ දහම් පාසල් ළමුන් අධ්‍යාපනය ලබන අබාවක් අපිට පෙනී යනවා. ඉතින් මෙතන තියෙනවා මෙම ගල් තලාව මැදි කරලා මෙම විලක් තමයි අපිට දකින්න ලැබෙන්නේ නිර්මාණය කරලා තියෙනවා.